රෙක්ස්ට්‍රෝ 2025 වසරේ දැවැන්තම ඉංජිනේරු සහ තාක්ෂණික ප්‍රදර්ශනයේ සුවිශේෂී කලාපයකට තමයි මම මේ වෙලාවේ ඉන්නේ. මම මේ වෙලාවේ ඉන්නේ කම්පියුටර්ස් ඇන්ඩ් AI සෝන් එකේ. ඉතින් මාත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා මේ සෝන් එකේ කෝඩිනේටර් තිමිර අයියා. තිමිර අයියේ අපිට කියන්නකෝ මේ සුවිශේෂී කලාපයට පැමිණෙන කෙනෙක්ට මොනවද මේ කලාපේ දක්නට ලැබෙන්නේ? මොකද්ද මේක වෙන්නේ කියලා? තැංක යු නංගි. ඔව් නම් කිව්වාගේම ඇත්තටම මේක අපේ එක්සිබිෂන් එකේ තියෙන සුවිශේෂීම කලාපයක්. තාක්ෂණය අතින් ගත්තොත් ඉහළින්ම තියෙන කලාපය තමයි මේක. එතකොට මේකේ AI and computation කියන කලාප දෙක යටතේම අපිට ව්‍යාපෘතීන් තියෙනවා. ඉතින් මේ ව්‍යාපෘතීන් සේරම අපි මෙතන ස්ථානගත කරලා තියෙනවා හරිම ලස්සනට. ඉතින් ඕගොල්ලන්ට මේවට ඇවිල්ලා අත්දකින්න පුළුවන්. අපි විශේෂයෙන් ගත්තොත් එහෙම මෙතන තියෙනවා ඇත්තටම අපි ප්‍රොජෙක්ට් වශයෙන් ගත්තොත් MCQ ලකුණු කිරීමේ අලුත් කලාව කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍ය විදිහට MCQ ලකුණු කරන්නේ අතින් උනාට මෙතනදී අපි AI තාක්ෂණයත් එක්ක මුසු වෙලා අලුත්ම විදිහට MCQ ලකුණු කරන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. අපි ඇතුළට යනවා. අපි මෙතෙන්ට આવොත් ඇත්තටම අපිට බලා ගන්න පුළුවන් ඉමෝෂන් සම්බන්ධ වෙන රොබෝට් කෙනෙක්. ඉතින් අපි කතා කරලා බලමු මේ සම්බන්ධව වැඩිදුර විස්තර මේ ඉමෝෂන් රොබෝට් කොහොමද ඇත්තටම හැසිරෙන්නේ කියලා. අක්ක අපිට කියන්න පුළුවන්ද මේ රොබෝගේ විශේෂත්වය මොකක්ද? මේ රොබෝ අපි හදලා තියෙන්නේ කම්පියුටර් යූසර්ස්ලාට. ගොඩක් වෙලා අපි දන්නවා ස්ටුඩන්ට්ලා එතකොට වර්ක් ප්ලේස් වල ඉන්න කට්ටිය ගොඩක් වෙලා ඉන්නවා කම්පියුටර් එක ඉස්සරහා. ඒතර එයාලට පුළුවන් මේ රොබෝ පාවිච්චි කරලා එයාලගේ ඉමෝෂන්ස් වෙනස් වෙනවානේ වර්ක් ෆ්ලෝ එකත් එක්ක. ඒ ඉමෝෂන්ස් එක නෙගටිව් ඉමෝෂන්ස් ගොඩක් එනවා. ඉතින් ඒවා අඩු කරගෙන එයාලගේ වර්ක් ෆ්ලෝ එක කන්ටිනියු හැපි එකේ කරගෙන යන්න අපේ රොබොට් එක පුළුවන්. තැන්ක යු අකේ. ඒ වගේ තවත් ව්‍යාපෘතීන් ගණනාවක් තියෙනවා අපි ඉස්සරහට යන්. ඒතර මේ තියෙන අපිට ක්‍රිප්ටෝ සම්බන්ධව ව්‍යාපෘතියක්. ඒකේ ක්‍රිප්ටෝ ඇනලිසිස් කරන්නේ කොහොමද? ඇත්තටම මේ කාලේ ගොඩක් අපි දන්නවා ට්‍රේඩින් සම්බන්ධව ගොඩක් අය දැනුම හොයන යුගයක්. ඒ වගේ කාලෙකදී අපිට මේ ක්‍රිප්ටෝ ගැන අයිඩියාවක් ගන්න පුළුවන්. අය කියන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එක ගැන? මේක අපි කරලා තියෙන්නේ මේ මැනුවල් ට්‍රේඩින් කියන දේ AI යූස් කරලා කොහොමද ඔටෝමේට් කරන්න කියන දේ. අපි මේකට තෝරගෙන තියෙනවා මීම් කොයින් කියන කැටගරි එක. ඒ කැටගරි එකේ මේ කොයින් සාමාන්‍යයෙන් ප්‍රයිස් එක ඩිපෙන්ඩ් වෙනවා සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ්ස් මත. ওই සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ්ස් මත සාමාන්‍යයෙන් මේ අර කොයින් එක ප්‍රයිස් එක අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඒ process එක කොහොමද ඔටෝමේට් කරන්නේ AI යූස් කරන කියන එක තමයි අපි මේ ඇප්ලිකේෂන් එකෙන් පෙන්නලා තියෙන්නේ. Thank you guys. අපි තවත් ඉදිරියට යමු. ඇත්තටම අපිට මෙතනදී ඉන්ට්‍රැක්ටිව් ප්‍රොජෙක්ට් එකක් විදියට දැක් ගන්න පුළුවන් තව සුවිශේෂී එකක් තමයි ස්මාර්ට් මිරර් කියන එක. එතකොට මේක අපි සාමාන්‍යයෙන් අපි කණ්ණාඩියකින් බලන ප්‍රතිබිම්බය විතරයි. හැබැයි මෙතනදී අපිට ස්මාර්ට් මිරර් කියන කන්සෙප්ට් එක යටතේ AI සොලියුෂන් එකක් එක්ක කොහොමද මේ මිරර් එක වැඩ කරන්නේ කියලා අපි අහලා බලමු. මල්ලි මේකෙන් කියන්න. එතකොට අයියේ මේකේ සාමාන්‍ය කන්නඩිය පගේ නෙමේ. මේක අපේ Google Calendar එක. මේක අපේ Google Calendar එක. ඊට අමතරව අපි ඉන්න ලොකේෂන් එකේ වෙදර් එක කොහොමද? ඊට අමතරව Microsoft To Do List එක. ඊට අමතරව Gmail එකේ තියෙන්නේ මොනවද? අලුතෙන් ආපු mails මොනවද? ඊට අමතරව news module app වෙනවා මෙතන පහලින්. සහ අපිට ඕනම් මේකට කතා කරලා සින්දුවක් ප්ලේ කරන්න. එහෙම නැත්නම් අපි නොදන්න ටොපික් එකක් ගැන එක්ස්ප්ලেইন කරන්න කියන්න. නිකන් පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට තමයි මෙයා වැඩ කරන්නේ. හරියට නිකන් අර ඔයාලගේ ෆෝන් එකේ ඉන්න Siri එහෙම නැත්නම් Alexa වගේ තමයි මෙයා වැඩ කරන්නේ. මෙයාගේ අපි ජාවිස් කියලා කතා කරාට පස්සේ මෙයා අපි අහන ඕනම දෙයකට උත්තර දෙනවා. එහෙම තමයි. Thank you මල්ලි. අපි මෙතනින් ගියොත් ඇත්තටම අපිට යන්න පුළුවන් මේ තියෙන සුවිශේෂීම ප්‍රොජෙක්ට් එකක් තමයි visible light position කියන එක. මේක ඇත්තටම අපි නිකන් ගත්තොත් ඉන්ඩෝ නෙවිගේෂන් සිස්ටම් එකක් වගේ අපිට මේක ගැන විශාල දැනුමක් ගන්න පුළුවන් මේ අයියාගෙන්. thank you මල්ලි. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේ වෙන්නේ සාමාන්‍යයෙන් අපි හැමෝම GPS පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේක GPS වල තියෙන ප්‍රශ්නේ තමයි GPS වල තියෙන ප්‍රශ්නේ තමයි GPS ඉන්ඩෝ එකද අපිට යූස් කරන්න බෑ. එතකොට මේක ඒකට සොලියුෂන් එකක් විදිහට ඉම්ප්ලිමන්ට් කරන සිස්ටම් එකක්. එතකොට මේකේ concept එක ගත්තොත් හරිම සරලයි. අපිට බලන්න පුළුවන් මෙහෙම අත ළඟ තිබ්බොත් මේ ලයිට් සෝස් එකට අපිට ආලෝකය ගොඩක් හම්බ වෙනවා මේ අතට. එතකොට අත දුරට ගෙනිච්චොත් සාමාන්‍යයෙන් ආලෝකය අඩු වෙනවා. එතකොට අපිට ලයිට් එක මැනගන්න විදිහක් තිබුණොත් අපිට කියන්න පුළුවන් මේ ලයිට් එකේ ඉඳලා අපේ රිසීවර් එක කියන්නේ මේක සාමාන්‍යයෙන් කොච්චර දුරකින්ද තියෙන්නේ කියලා. එතකොට එහෙම අපි හැම ලයිට් සෝස් එකකම ඉඳලා මැනගත්තොත් අපිට දල වශයෙන් කියන්න පුළුවන් මේ අපේ රිසීවරේ කොතනද ලොකේට් වෙලා තියෙන්නේ කියලා.
එතකොට ඒ විදිහට අපි මැතමැටිකල් මොඩල් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා මේක ඇක්චුවල් පොසිෂන් එකයි හැරිලා තියෙන පැත්තයි හොයාගන්න. එතකොට මම මේක මූව් කරලා පෙන්නුවොත් මේක මෙහෙම මූව් කරද්දී අපිට දැක ගන්න පුළුවන් ඒත් එක්කම අපි ප්‍රෙඩික්ට් කරන මොඩල් එකේ පොසිෂන් එකත් මූව් වෙනවා. එතකොට අපේ ප්‍රොජෙක්ට් එකේ සාමාන්‍යයෙන් ඊට අමතරව මේක හැරිලා තියෙන පැත්තත් ගන්න පුළුවන්. හැරිලා තියෙන පැත්ත ගත්තොත් මේක මෙහෙම මූව් කරොත් මේ විදිහට හැරිලා තියෙන පැත්ත හොයාගන්න පුළුවන්. So අපේ ප්‍රොජෙක්ට් එකේ වෙන්නේ දැනට ඒක තමයි. So thank you. තැංකි අයේ ඒවගේම තවත් සුවිශේෂී ප්‍රජෙක්් ගණනාවක් මේ තියෙනවා අපි ඉක්මටන් අපේ තියෙන සුවිශේෂීම ප්‍රජෙක්් එකට අපේ තවත් සුවිශේෂී ප්‍රජෙක්් ඇත්තම මෙතන තියෙන ඇතරම ෆේස් ඩිටෙක්ෂන් ප්‍රජෙක්් එක මේක මෙතන තියෙන විශේෂ ප්‍රජෙක්ටක් ඕලන්ට දැක්ගන්න පුල ඇතර මේක ආකෘතියක් තම මෙතන තියෙන්නේ ආකෘතියක් කදර තියෙන එයාපෝට්ටක් වගේ මේ ආපෝට් එක කොහොමද ක්‍රිමිනල්සා ඇතරම ඩිටෙක් කරගන්න කියලා අපිට පුළුවන් මෙතනදී බලාගන්න මේ අයගෙන් මේ ගැන වැඩිදුර විස්තර අයි අපිට මේ ගැන ප්‍රොජෙක්ට ගැන මේ ප්‍රොජෙක්ට එක අපි කරලා තියන්නේ යාපෝට් එකට ඒගන්නේ යාපෝට් එකටන ක්‍රිමිනස්ල යිඩෙන්ටිෆයි කරගන්නතම හදල තියෙන්නේ ඒගැනද අපේ මුලින්ම ඩේට බේස් එකක් තියෙනවා ඒ ඩේට බේස් එකේ තියෙනවා රටේ ඉන්න ඔය FBI එක ගාව තියෙන පොලිසිය ගාව තියෙන නිියස් වලින් එන සෝෂල් මීඩිය වලින් මහුවෙන ඔය ෆොටෝස් එක අපරාධකාරයුන්ගේ ඩේට බේස් එක අරහා අරගෙන මෙතනින් මේ යාපෝට්ටයක් විදිහට අපි මේක ඉම්ප්ලිමන්ට් කරන්න හිතාන් ඉන්නේ මෙතනින් යන පැසෙන්ජගේ මේ ඩේට කම්පයා වෙනවා අර ඩේට බේස් එකේ ඉන්න ක්‍රිමිනල් කෙනෙක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න try එකක් තමයි දෙන්නේ. ඉතින් මෙතනින් අපි ඕනනම් කරලා වෙන්නන්න. දැන් අපි මේ නංගිව දාලා තියෙන ක්‍රිමිනල් කෙනෙක් විදිහට ඒකයි මේ එයාව ඩිටෙක්ට් වෙන්නේ. ආයෙත් ඔයා දැක්කේ නැද්ද කොහොමද? ඔය විදිහට මේ අර ක්‍රිමිනල්ස් ලාභම ඩිටෙක්ට් වෙන්න තමයි සිස්ටම් එක හදලා තියෙන්නේ. ඕක තමයි අපේ සමරි. තැංකි අයේ අපි තවත් මේ වගේ සුවිශේෂී ප්‍රොජෙක්් ගන්නවත් තියෙන ඇත්තරම අපිට එකින් එක විස්තර කරන්න ගියොත් ගොඩක් කාලය යනවා. ඇත්තට මෙතන තියෙනවා අපිට ඇබ්නෝමල් ඇනෝමලි ඩිටෙක්ෂන් කියලා අපිට ඒ වගේ ඩිටෙක්ෂන් කරගන්න ඕන කම්පියුටර් විෂන් තාක්ෂණයේ නියුතු ගොඩක් දේවල්. ඉතින් අපි යම් එකින් එක බලාගෙන කොහොමද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට පේන ඇති දැන්ටත් මෙතන තියෙන ප්‍රොජෙක්ට් සංඛ්‍යාව මේ තියෙන ප්‍රොජෙක්ට්ස් වලින් විශේෂ එකක් තමයි මේ ට්‍රැෆික් රූල් වයලේෂන් කියන සිස්ටම් එක. අක්කේ මේ ගැන අපිට පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්. මේ ට්‍රැෆික් වයලේෂන් සිස්ටම් එකට අපි දාලා තියෙනවා වයලේෂන්ස් 6ක්. අපිට මේ සිස්ටම් එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා ඒ වයලේෂන්ස් එකින් එක කැටගරි විදියට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේකේ ලයිව් ඩිටෙක්ෂන් ෆීචර් එකක් දාලා තියෙනවා. එතකොට ලයිව් අපිට බලා ගන්න පුළුවන් CCTV කැමරාවක් සෙට් කරලා මේකේ මොනවද වයලේෂන්ස් වෙන්නේ කියලා සහ ඒවා නම්බර් ප්ලේට් විදියට අපිට ලබා ගන්න පුළුවන්. බොහොම ස්තුතියක්. තවත් අපියන් ඒ වගේ ප්‍රොජෙක්ට්ස් කිහිපයකට මෙතන තියෙන ඇත්තටම AI ටියුටර් කෙනෙක් ඇත්තටම අපි දන්නා මේ කාලේ ගොඩක් අපිට කෝසස් වලට සල්ලි ගෙවන්න ඕන කාලෙක මේ වගේ AI ටියුටින් ප්ලැට්ෆෝම් එකක් තිබ්බොත් කොහොම වටිනේද කියලා. ඉතින් අපි කතා කරමු මේක ඉන්න අයියත් එක්ක කොහොමද අයියා මේක වැඩ කරන්නේ කියලා ඇත්තටම. රයිට් මේක තියන්නේ මේ මල්ටි ඒජන්ට් ප්ලැට්ෆෝම් එක. මේක අපි හදලා තියන්නේ එඩියුකේෂනල් කන්ටෙන්ට් ක්‍රියේට් කරන කට්ටියට. මේකේ ප්‍රධාන දේ තමයි අපි මේක පර්සනලයිස් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි මොනහරි ඉගෙන ගන්න ගියාම සාමාන්‍යයෙන් හිතන්නකෝ ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ ළමයි දෙන්නගේ නොලෙජ් ලෙවල් දෙක විදි දෙකකට තියෙන්න පුළුවන්. බට් කරන්ට් එඩියුකේෂන් සිස්ටම් එකේ තියෙන්නේ දෙන්නටම උගන්වන්න එකම කන්ටෙන්ට් එක. සෝ අපේ ගෝල් එක තමයි මේක පර්සනලයිස් කරන එක. අපිට පුළුවන් මේ විදිහට අපේ ප්‍රධාන දේ අපි මේ විදිහට මොකක් කර ටොපික් එකක් දුන්නාට පස්සේ ඒ ළමයා සහ අපේ සිස්ටම් එක අතර කන්වර්සේෂන් එකක් යනවා. කන්වර්සේෂනල් AI එකක් හරහා ඒකෙන් අපි අඳුර ගන්නවා ළමයිගේ නොලෙජ් ලෙවල් එක. නොලෙජ් ලෙවල් එක අඳුරගත්තට පස්සේ අපි ඒ ළමයින්ට ක්‍රියේට් කරනවා එයාලගේම වෙනම ලෙසන් ස්ටඩි ප්ලෑන් එකක්. මම ඒ විදිහට ක්‍රියේට් කරපු එකක් පෙන්නන්නම්. මේ තියෙන අපි ඒ විදිහට ක්‍රියේට් කරපු ස්ටඩි ප්ලෑන් එකක්. මේක අපි ස්ටෙප්ස් 3ක් කරා ළමයාව අරගෙන යනවා. chat එක, code එක and draw එක කියන එක.
රයිට් ඔය විදිහට තමයි වෙන්නේ. මම ඔයාලට පොඩ්ඩක් මේ ලෙසන් ප්ලෑන් එක පෙන්නන්න. මේකෙදී ළමයට ලෙසන් ප්ලෑන් එක ජෙනරේට් වෙනවා. මේ විදිහට කන්වර්සේෂන් එක කරන් යන්න පුළුවන් අපේ ලෙසන් ටිකත් එක්ක. බොහොම ස්තුතියි අයියේ. අපි දැන් ඉන්නේ ඇත්තටම AI සෝන් එකේ අවසානයේට ඇවිල්ලා එතකොට තවත් ප්‍රොජෙක්ට් රාශියක් තියෙනවා. හැබැයි ඇත්තටම අපිට කතා කරන්න සුවිශේෂී. ඉතින් මේ හරිය තියෙන ඇත්තටම ගේම් සෝන් එකක් කොහොමද මේ එන කට්ටියට කම්පියුටේෂන් තාක්ෂණය ඔස්සේ මේ ගේම් සෝන් එක ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම අපි අතින් කීබෝඩ් එකෙන් ගහන ගේම්ස් නෙවෙයි මෙතනදී ඔයගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෝෂන් සිස්ටම්ස් වලින් මෙතනදී ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙතනින් අපේ AI සෝන් එක ඉවර වෙනවා. හරි බොහොම ස්තුතියි අයියේ. ඉතින් දිනෙන් දින දියුණු වෙන තාක්ෂණික ලෝකයේත් එක්ක සුවිශේෂී සම්බන්ධතාවයක් පවත්වන කලාපයක් තමයි මේක. ඉතින් ඔබට ආරාධනා කරනවා රෙක්ස්ට්‍රෝ 2025 වසරේ දැවැන්තම ඉංජිනේරු සහ තාක්ෂණික ප්‍රදර්ශන නරඹන්න පැමිණෙනකොට මෙම කලාපයට අමතක නොකර පැමිණෙන්න